කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා අපි අදත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. ගොඩක් කට්ටිය දැනගන්න කැමති මාතෘකාවක් ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අයගේ ඩ්‍රීම් කන්ට්‍රි එකක් ඇමරිකාව. ඉතින් විසිට් වීසා එකකින් ඇමරිකාවට එන්න පුළුවන් කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් අපි මේක Q&A සෙෂන් එකක් විදිහට තමයි කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විසිට් වීසා ඇමරිකාවට ඇප්ලයි කරද්දී අපිට තනියම මේක ඇප්ලයි කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් හරහා මේක අපි ඇප්ලයි කරන්න ඕනද සමහර රටවලට වගේ? සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. විසිට් වීසා ඇප්ලයි කරද්දී ඇත්තටම ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැහැ. අපිට තනියම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකට අපිට ෆෝම්ස් කීපයක් ෆිල් කරන්න තියෙනවා. ඉතින් ඒවා Tamanට තනියම කරගන්න හැකියාව තියෙනවා නම් ඇත්තටම ඒජන්ට් කෙනෙක් නැතුව අපිට තනියම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි අපේ පේරන්ට්ස්ලට මගේ පේරන්ට්ස්ලටයි වයිෆ්ගේ පේරන්ට්ස්ලට දෙගොල්ලන්ටම අපි විසිට් වීසා ඇප්ලයි කරා. ඉතින් ඒ දෙගොල්ලන්ටම අපි ඇප්ලයි කරේ තනියම. අපි හොයලා බලලා අපි රිසර්ච් කරලා අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද ඒ හැම දෙයක්ම අපි බලලා ඉතින් අපි තනියම මේ ෆෝම්ස් ෆිල් කරලා තමයි ඇප්ලයි කරේ. ඉතින් තමන්ට කාලය තියෙනවා නම් තමන්ට ඒ කාලය අරගෙන නිවැරදිව ඒ ෆෝම්ස් ටික ෆිල් කරගන්න හැකියාව තියෙනවා නම් ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් ඉතින් ඒ අපේ එක්ස්පීරියන්ස් එක තමයි අපි මේ වීඩියෝ එකෙන් අපි ඔයගලන් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් ඇත්තටම අපි දන්න දේ තවත් කවුරු හරි දැනගෙන ඒකෙන් ඒගොල්ලෝ දෙයක් කරගන්නවා නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. අන්න ඒක නිසා තමයි අපි අපේ දැනුම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න උත්සාහ කරන්නේ හැම වෙලේම. ඉතින් ඇත්තටම මේ විසිට් වීසා ඇප්ලයි කරද්දී මොනවද ෆිල් කරන්න ඕනේ ෆෝම්ස් කියලා කතා කරොත් එහෙම. මුලින්ම අපිට ෆිල් කරන්න තියෙනවා DX160 කියලා ෆෝම් එකක්. එතකොට ඒක ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා DS160 කියලා ගැහුවනම් එනවා ඒක ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඉතින් මේක තමයි ලොකුම ෆෝම් එක තියෙන ෆිල් කරන්න. ඉතින් මේකේ විසිට් වීසා ඇප්ලයි කරන කෙනාගේ ඔක්කොම වගේ ගොඩක් ඩීටේල්ස් අහනවා. ඒක එතකොට මේක ෆිල් කරද්දී තමන්ගේ නම ගම උපන්දිනය ඒ වගේ ඊට පස්සේ ගොඩක් ක්වෙස්චන්ස් මේකේ අහලා තිනවා. ඉතින් ඒ ක්වෙස්චන්ස් ටික හරියට නිවැරදිව ෆිල් කරගන්න ඕනේ. මේක ටිකක් වෙලාව අරගෙන ෆිල් කරන්න ඕන ෆෝම් එකක්. ඉතින් නිවැරදිව ෆිල් කරගන්න ඕනේ. ඉතින් මම ඒකයි කලින් කිව්වේ ඔයගලන්ට වෙලාව තියෙනවා නම් මේ වගේ එකක් මේක ෆෝම් එකක් වෙලාව අරගෙන හොයලා බලලා ෆිල් කරන්න කාලය තියෙනවා නම් තමයි ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැත්තේ. නැත්නම් ඒජන්ට් කෙනෙක් කරා යන එක සුදුසුයි. මොකද Tamanට කාලය නැත්තම් සහ අදිසියට මේක ෆිල් කරන්න එපා. මේකේ තියෙන දේවල් බලාගෙන තමයි ඉන්ටර්විව් එකේදී ක්වෙස්චන් අහන්නේ CEO. ඉතින් ඒකින්ද මේ ෆෝම් එක හරියට ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ US Travel Docs කියලා තව වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ කොළඹ එම්බසි එකේ ඉන්ටර්විව් එක ස්කෙඩියුල් කරගන්න ඕනේ. ඒකෙත් පොඩි account එකක් හදලා පොඩි ෆෝම් එකක් ෆිල් කරන්න තියෙනවා. ඒක අර DS160 තරම් ෆෝම් එකක් නෙමෙයි. නිකන් සාමාන්‍යයෙන් බේසික් ඩීටේල්ස් ටිකක් දාලා පේමන්ට් එක කරලා ඊට පස්සේ ඉන්ටර්විව් එක බුක් කරගන්න තියෙන්නේ ඒ වෙබ්සයිට් එක හරහා. ඉතින් ওই ෆෝම්ස් දෙක තමයි මේ ප්‍රොසෙස් එකේදී ෆිල් කරන්න තියෙන ෆෝම්ස් දෙක. ඇත්තටම ඉතින් දැන් මේක කිව්වට පස්සේ හයි කොහොමද ෆිල් කරන්නේ මොනවද ලින්ක් මේවට ඕනේ කරන්නේ අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් දාන්නම් මොනවද ෆිල් කරන්න ඕන ෆෝම්ස් කියලා. ඉස්සරහට අපි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ ෆෝම්ස් ෆිල් කරන්න කියලා වෙනින්. මොකද ඒක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. ඒක මෙහෙම නිකන් කතා කරලා අපිට ඔයගලන්ට පැහැදිලි කරන්න අමාරු නිසා. එතකොට කොහොමද ඉන්ටර්විව් ඩේට් එකක් අපි බුක් කරගන්නේ? මම කලින් කිව්වා වගේ DS160 එක ෆිල් කරලා සාමාන්‍ය සතියකට පස්සේ විතර එතකොට අපිට DS160 එකට කන්ෆර්මේෂන් නම්බර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ කන්ෆර්මේෂන් නම්බර් එක හම්බුනාට පස්සේ ඔයගලන්ට US Travel Docs කියන ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ශ්‍රී ලංකන් එම්බසිය සිලෙක්ට් කරලා ඒකේ
තව ඒකෙත් account එකක් හදන්න ඕනේ. ඒ account එක හදලා ඉවරලා ඒක ඒ account එක හරහා ගිහිල්ලා එතකොට ඒකට ඒ account එකට දෙන්න ඕනේ මේ අපි අර DS160 එකේ confirmation numbers ඒකයි DS160 කලින් fill කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ DS160 ඒ ඔක්කොම details ටික දීලා ඒකේ account එක හදලා ඒක fill කරාට පස්සේ ඕගොල්ලන්ට එනවා reference number එකක් ඒකේ. ඊට පස්සේ ඒ reference number එකට ඒ අදාළ payment එක කරන්න ඕනේ. payment එක කරලා තමයි ඒක අපිට මේ කොළඹ embassy interview date එකක් ගන්න පුළුවන්. payment එක කරන්න නැතුව ඔයගොල්ලන්ට interview date එකක් ගන්න බෑ. payment එක කරලා ඒක confirm කරුණාට පස්සේ ඒ website එකේ confirm වුණාට පස්සේ තමයි ඔයගොල්ලන්ට මේ ශ්‍රී ලංකන් embassy interview date එකක් ගන්න පුළුවන් visit visa එකට. ඔව් එතකොට දැන් ඔය payment එක එහෙම නැත්නම් ඒ ඇත්තට මේ payment එක අපි කරන්නේ visa fee එක විදිහට. ඒ visa fee එක කොච්චරක් වෙනවද? කොහොමද අපි ඒ amount එක pay කරන්න පුළුවන් අපිට? ඩොලර් 185ක් වෙනවා. ඇමරිකානු ඩොලර් 185ක් වෙනවා මේ payment එක එක්කෙනෙකුට. එතකොට මේ payment එක කරන්න පුළුවන් DFCC බැංක් එක කරා. මොකද ඕගොල්ලෝ අර form එක fill කරලා මම කියන්නේ US travel docs එකේ කොළඹ embassy ට අදාළ interview date එක schedule කරගන්න මේ form එක fill කරාට පස්සේ ඕගොල්ලෝ interview apply කරන ප්‍රමාණය අනුව ඒ කියන්නේ එක්කෙනාට හරි දෙන්නට හරි ඕගොල්ලන්ට reference number එකක් create වෙලා documents එකක් download කරන්න පුළුවන්. ඒ documents එකත් අරගෙන තමයි DFCC බැංකුවට යන්න ඕනේ. එතකොට ඒ DFCC බැංකුවෙන් එක fill කරලා ඒක submit කරලා ඕගොල්ලන්ට receipt එකක් දෙනවා. මීට අමතරව මම හිතන විදිහට දැන් online payment උත් කරන්න පුළුවන්. ඒ කියන්නේ බැංක් එක හරහා නැතුව. ඒක ගැන මම හරියට විස්තරයක් දන්නේ නැහැ. මොකද මම හිතන්නේ දැන් ඒ වෙබ්සයිට් එක හරහා බැංක් එක හරහා යන්න නැතුව ඔයගලන්ට online payment උත් කරන්න පුළුවන්. මම ඒක කරලා නැති හින්දා මම ඒක ගැන දන්නේ නැහැ. මම හැබැයි නිකන් search කරලා මම research කරලා බලද්දී online payment කරන්නත් පුළුවන් කියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ process එකේදී එතනට ගියාට පස්සේ එහෙම කරන්න පුළුවන් නම් ඔයගලන්ට online payment එක කරන්න පුළුවන්. නැත්නම් අර විදිහට කරලා ඊට පස්සේ ඒ payment එක කරාට පස්සේ සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර යද්දී ඔයගොල්ලෝ නැවත ඒ US travel docs document මේ website එකට log වෙලා ඔයගොල්ලෝ account එකට log වුණාට පස්සේ ඒක load වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ ඉස්සරහට ගිහිල්ලා US embassy එකේ visit visa සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න පුළුවන්. එතකොට අපිට කැමති දිනයක් කැමති වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නේ? ඔව් ඒක මෙහෙමයි. ඒක available. ඒ කියන්නේ සමහර වෙලාවට available තියෙන්නේ මාස දෙකකට විතර එහා පැත්තේ. ඒක කියන්න බෑ. ඒ කියන්නේ අපිට දැන් අපි අද සල්ලි ගෙවලා හෙට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඊළඟ සතියේ දිනයක් ගන්න පුළුවන් වේද කියලා එහෙම හරියටම කියන්න බෑ. ඒක embassy එකේ තියෙන available dates අනුව තීරණය වෙනවා. ඉතින් ඒ available dates වලින් ඔයගොල්ලන්ට ඕන දිනයක් සහ වේලාවක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් එතකොට මේ දැන් මේ ඔය අපි interview schedule එක කරන එක ගැන කතා කරේ. එතකොට interview schedule කරලා ඉවරනාට පස්සේ interview date එකක් දාගත්තට පස්සේ අපි interview එක යන දවසට අපි මොනවද ගෙනියන්න ඕනේ documents? ඔව් interview එකට යන දවසට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගෙනියන්න ඕන documents තමයි interview එකට යන එක්කෙනාගේ passport එක ගෙනියන්න ඕනේ. ඊට පස්සේ DX160 form එක fill කරලා submit කරාම එන reference page එක ගෙනියන්න ඕනේ. ඊට අමතරව interview schedule කරාම ඒ website එකෙන් ඔයගොල්ලන්ට document එකක් download කරගන්න පුළුවන්. නැත්නම් email එකකුත් එනවා. ඒ interview confirmation page එක කරා යන්න ඕනේ. ඒ තුන තමයි අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ. ඊට අමතරව තමන්ගේ birth certificate, ඒවල translation, ඊට පස්සේ මොනවා හරි financial proof කරන්න මොනවා හරි documents තියෙනවා නම් ඒවා, ඊට පස්සේ travel මොකක් හරි ඔයගොල්ලෝ travel tickets මොනවා හරි travel plan එකක් තියෙනවා නම් ඒ travel plan එකේ documents, ඒ වගේ documents, ඒ කියන්නේ තමන්ගේ visa interview එකට support කරන්න පුළුවන් ඕනම documents එකක් ඕගොල්ලන්ට අරන් යන්න පුළුවන්. ඉතින් visa officer ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලන්ට ඒව පෙන්වන්න පුළුවන්. properties ඒ වගේ ඕනම දෙයක් අරගෙන යන්න පුළුවන්. ඒ වුණාට ඒවා අත්‍යවශ්‍යව ගේන්න කියලා නැහැ. ඒක ඇහුවොත් තමන්ට proof කරගන්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය documents ඕගොල්ලන්ට අරගෙන යාමේ හැකියාව
තියෙනවා. ඔය එතෙන්දි පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනේ DS160 අපි ෆිල් කරද්දී යොදා ගන්න තොරතුරු ඔයගලන්ට ප්‍රූෆ් කරන්න පුළුවන් ડોකියුමන්ට් හැම එකක්ම ඔයගොල්ලෝ ගෙනියන්න ඕනේ. මොකද බැරි වෙලා හරි ඉල්ලුවොත් ඒක ඔයගලන්ට දෙන්න ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන නිසා DS160 ෆිල් කරද්දී දාන ඩීටේල්ස් වලට අදාළ ડોකියුමන්ට්ස් අරගෙන යන්න වග බලා ගන්න එක සුදුසුයි කියලා තමයි අපි යෝජනා කරන්නේ. එතකොට දැන් සමහර රටවලට විසිට් වීසා ඇප්ලයි කරද්දී මෙඩිකල් කරන්න ඕනේ. එතකොට මේ USA වලටත් මෙඩිකල් කරන්න ඕනේද? USA වලට විසිට් වීසා වලට මෙඩිකල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකට කලින්වත් පස්සෙවත් මෙඩිකල් ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුහුණ දෙන්න වෙන්නේ නැහැ විසිට් වීසා සඳහා. ඔව් ඇත්තටම දැන් ඔයගොල්ලෝ බලන ඇති විසිට් වීසා වලටත් ඉන්ටර්විව් එකක් තියනවාද USA වලට එන්න කියලා. මොකද අනිත් ගොඩක් රටවලට විසිට් වීසා වලට ඉන්ටර්විව් එකක් නැහැ. ඒ වුණාට විසිට් USA වලට එනවා නම් විසිට් වීසා වලටත් අනිත් වීසා වලට හා සාපේක්ෂවම මොනවාද ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ඔයගොල්ලන්ට අපි මතක් කරන්න ඕනේ. එතකොට දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති දැන් ඉන්ටර්විව් එකට යද්දී අපිට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේද? ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්නේ. කොහොමද අපි ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕනේ කියලා අපි ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහුවොත් එහෙනම් අපි කොහොමද ඒකට උත්තර දෙන්න ඕනේ? ඔයගොල්ලන්ට USA ශ්‍රී ලංකන් එම්බසි එක කියන්නේ USA ශ්‍රී ලංකන් එම්බසි ඕනම ඉන්ටර්විව් එකක් සඳහා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට විසිට් වීසා එකට ගියාමත් ඩොකියුමන්ට්ස් කලෙක්ට් කරන තැනින් ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් රික්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඔයා ඉන්ටර්විව් එකට ගියාම ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ට්‍රාන්ස්ලේටර් වීසා ඔෆිසර් අහන ක්වෙස්චන් ට්‍රාන්ස්ලේට් කරලා ඔයගොල්ලන්ගෙන් සිංහලෙන් අහනවා. එතකොට ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ලේටර් උත්තර දුන්නාම එයා ට්‍රාන්ස්ලේට් කරලා වීසා ඔෆිසර්ට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. ඉතින් ඒ විදිහට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි බෑ කියන එක ඉතින් අර විදිහට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් කරා ඒක ට්‍රාන්ස්ලේට් කරලා වීසා ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න පුළුවන්. ඔව් එතකොට කොච්චර කාලයකට වීසා හම් වෙනවද සහ මොනවද වීසා කන්ඩිෂන්ස් මොනවද? වීසා හම් වෙන කාලය අපිට හරියටම තීරණය කරන්න බෑ. සාමාන්‍යයෙන් ජෙනරලි 5 years වගේ හම් වෙනවා. නමුත් ඒක වීසා ඔෆිසර් තමා තීරණය කරන්නේ. සමහර ලාවට අපි දැන් ඒක ඩිපෙන්ඩ්ස් වෙනවා. මම කියන්නේ මොකක් හරි කෝස් එකකට මොකක් හරි ඒ කියන්නේ අපි මෙහෙම කිව්ව වෙඩින් එකකට යන්න අපි ඉල්ලනවා වීසා එකක් මෙන්න මේ කාල සීමාව තමයි තියෙන්නේ. එතකොට වීසා ඔෆිසර්ට හැකියාව තියෙනවා නම් සති දෙකකට මාසයකට උනත් වීසා දෙන්න. ඉතින් ඒක ඩිපෙන්ඩ් කොහොමද වීසා එක ඉෂුව කරන්න කියලා. ජෙනරලි සාමාන්‍යයෙන් අවුරුදු 5කට හම්බෙනවා වීසා එක. එහෙම අවස්ථා තියෙන්න පුළුවන්. ඔව් එතකොට මාස 3-4කට හම්බෙන අවස්ථාත් සමහරක් වෙලාවට තියෙනවා. එතකොට ඒ හම්බෙන වීසා එකේ කන්ඩිෂන්ස් මොනවද? ඔව් විසිට් වීසා එක කියන්නේ ජෙනරලි ඒ කියන්නේ පර්මනන්ට්ලි ඇවිල්ලා ඉන්න දෙන වීසා එකක් නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් එක USA වලට ආවට පස්සේ උපරිම කාලය සාමාන්‍යයෙන් මාස 6ක් වගේ තමයි ඉන්න පුළුවන්. මාස 6කට කලින් ආයි නැවත තමන්ගේ රටකට හරි ඒ කියන්නේ USA වලින් පිට වෙන්න ඕනේ. ඒක ජෙනරල් කන්ඩිෂන් එකක්. ඒක මේ අනිවාර්යෙන් යන්න ඕනේ කියලා නෑ. හැබැයි නැවත ඔයගොල්ලෝ වීසා එකක් ඇප්ලයි කරත් මේක රිනිව් කරද්දි හරි නැත්නම් නැවත USA වලට විසිට් වීසා එක ඇතුලේ යටතේ එනකොට හරි ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් ඒකයි ඒක ජෙනරල් කන්ඩිෂන් එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇවිල්ලා ජොබ් කරන්න බෑ මෙහි. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න, ඒ කියන්නේ වර්ක් කරන්න බෑ. ඒක තව ප්‍රධානම කන්ඩිෂන් එකක්. ඊට අමතරව විසිට් එකදී අපි විසිට් කරන එකක් කියන්නේ තමන්ගේ ඥාතියෙක් බලන්න යන එකක්. ඒ වගේ ජෙනරල් කන්ඩිෂන්ස් තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව අර අපි කිව්වා වගේ අර වගේ දේවල් කරන්න බෑ විසිට් වීසා එකක් යටතේ. ඔය මේන් ප්‍රශ්න ටික තමයි දැන් අපි ඇත්තටම ප්ලෑන් කරේ කතා කරන්න සහ අපිට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉතින් අපි ඉස්සරහට වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි පේරන්ට්ස්ලා ඉන්ටර්විව් එකට ෆේස් කරේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඒගොල්ලන්ට හම්බුනේ කොයි වගේ ප්‍රශ්නද ඒගොල්ලන්ගෙන් අහලා තිබුණේ ඔන්න ඔය කියන වගේ දේවල් අපි ඉස්සරහදී වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අපි ඕනම වෙලාවක ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම
සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා එහෙනම්. සුබ දවසක් හැමෝටම.